කොහොමද යාළුවනේ ඔයාලට අද මම මගේ වීඩියෝ එක පුරාවටම කියලා දෙන්න යන්නේ සරලව අඩු කාලයකින් සාරියක් කොහොමද අඳින්නේ කියලා. ඉතින් මම ඔයාලට ආරාධනා කරනවා අවසානයේ වෙනකම් මගේ වීඩියෝ එක නරඹන්න කියලා. මුලින්ම සාරිය හොඳ පිට කණ පිට බලලා තමන්ගේ උස අනුව මුලින්ම මෙන්න මෙහෙම සාරිය නවා ගන්න. ඊට පස්සේ මෙන්න මෙතනටම ගා ගන්න. ඊට පස්සේ මේ සාරිය මෙන්න මෙහෙම නාවලා මේ පිටිපස්සේ මෙන්න මෙතනටත් ගහගන්න. මෙතනට සහ පිටිපස්සට කපුව ගහන්නේ එතකොට අපිට ගැලවෙන ප්‍රමාණය අඩුයි. එතකොට ආරක්ෂිතයි. ඒ නිසා ඊට පස්සේ මම කරන්නේ පොට හදාගන්න එක. පොට හදාගන්නදී හැම වෙලෙම මෙන්න මේ පැත්ත මෙහෙට එන විදිහට, ඒ කියන්නේ මෙන්න මේ පැත්තට එන විදිහට හදාගන්න. ඒකදී මුලදී තමන් කැමති විදිහට රැලි පොට හදාගන්න. පොඩ්ඩක් මේ රැල්ල පොඩ්ඩක් වැඩිපුර තියලා ඔයාලා මෙතනින් කට්ටක් ගහගන්න. ඊට පස්සේ අපි රැලි ටික මෙන්න මේ විදිහට හදාගන්න. සාමාන්‍යයෙන් මේ හරිය පොඩ්ඩක් වැඩිපුර කරාට කමක් නැහැ. ඒක ලස්සනයි. එතෙන්ට අපි කට්ටක් ගහමු. එතකොට මේ ටික වෙනස් වෙන්නේ නැහැ. තමන්ට ගැළපෙන ප්‍රමාණයට තමන් කැමති ප්‍රමාණයට මේක උස හදාගන්න. සාරිය මෙන්න මෙහෙම කරලා පොඩක් අතින් හදාගන්න. එතකොට රැලි හොඳට හිටිනවා. තමන් උස ප්‍රමාණය බලලා සාරි කට්ට ගහන්න. මෙන්න මෙහෙම තියලා මේ ටික නැවත තමන්ගේ ඇඟ වටේ අරගෙන යන්න. ඊට පස්සේ හොඳට තද කරගෙන මෙන්න මෙතනටත් කටුවක් ගහගමු. ඊට පස්සේ අපි දැන් මෙන්න මෙහෙම නැවත අපි මෙතන රැලි හදාගමු. ඊට පස්සේ මේ ටික රැලි ටික හදාගන්න අපි
අපි මේ හරියට කට්ට ගන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඉතිරි වෙනවානේ. අපි ඒ ඉතිරි වෙන ටික අපි මෙන්න මේ පැත්ත මෙහෙම හරවගෙන ඒකේ මෙන්න මෙහෙම පොඩිවට රැලි කිහිපයක් ගහගන්න. මෙන්න මේ වගේ. මේ වගේ පොඩි රැලි ටිකක් දාගන්න. ඊට පස්සේ හොඳට අපි මේ වගේ හදාගන්න. ඊට පස්සේ හදාගත්ත රැලි ටික නැවත මේ කට්ට මෙතනට ගහගන්න. නැත්නම් වෙනස් වෙනවනේ. ඊට පස්සේ අපි උස ප්‍රමාණය අනුව යටින් උස ප්‍රමාණය අනුව මෙන්න මේක නවා ගන්න. මෙන්න මේ කට්ට මෙන්න මෙතනින් ගහගන්න. ඊට පස්සේ මේ ඉතුරු වෙන ටික මෙන්න මෙහෙම හොඳට හදාගෙන මෙන්න ඊට පස්සේ ඉතුරු වෙන ටික මෙන්න මෙතනින් මේ නවා ගන්න. ඊට පස්සේ මෙන්න මේ ටික එකතු කරලා නැවත මේ ටික ආයෙ නැවත එකතු කරගෙන මේ විහිදෙන විදිහට ඔයගොල්ලන් එක රැල්ල හදාගන්න. මේ වගේ මෙන්න මේ වගේ රැල්ල විහිදෙන විදිහට අලයක හදාගන්න. ඊට පස්සේ අපි මේ රැලි ටික නැවත මේ වගේ හදාගන්න. මෙතන අපි ගහපු කට්ට ගලවලා අපි මෙන්න මේ ටික මෙන්න මේ රැලි ටික ලස්සනට ගන්නට හදාගෙන නැවත කට්ට ගහගන්න. එහෙනම් සාරිය නම් ඇඳලා ඉවරයි.